ක්‍රිස්තුමන්තලම ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අද මේ සෙන්සුරාදා දවසේ දේව වචනය ඔබට මට ආරාධනා කර සිටිනවා. අපගේ ජීවිතය තුළ තව තවත් වගකීම් සහගත වන්නට. අපට පවරන කොයිකම වූ කාරණයක් වේවා, ඒ සුළුපටු වේවා, බැරෑරුම් කාර්යයක් වේවා, ඒ තුළ උපරිමයෙන්ම වගකීම් සහගත වන්නට අද දවසේ දේව වචනය තුළ ඔබට මට මතක් කරලා දෙනවා. ඒ වගකීම් සහගත බව ඔබේ මගේ අවංක බව, විශ්වාසවන්තකම ඉදහපාන කරුණක් වෙනවා. කාටවත් පෙනෙන්නට නොව තම ඇතුළාන්තයෙන් තම හිතට එකඟව මේ වගකීම් සහගතව වැඩ කටයුතු කිරීම ඔබගේ මගේ විශ්වාසවන්තකම, අවංකකම ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබට මට නැවත පෙරලා පැමිණෙන ආශිර්වාදයක් බවට පත් වෙනවා. අද දවසේ පළමුවන දේ ප්‍රකාශන තුළ ශුද්ධ පවුලතුමා ඔහු සමග වැඩ කරපු හැම පුද්ගලයෙක්ටම ඔහු සමග සුළු හෝ වැඩකට සහයෝගය දක්වපු සෑම පුද්ගලයෙකුටම ස්තුති කරනවා, ඔවුන් අගය කරනවා. මක් නිසාද ඒ ඔවුන්ට පවරන ලද කාර්ය සුළු කාර්යයක් හෝ වේවා ඔවුන් විශ්වාසවන්තව ඒ කාර්යයට කළා. ඒ තුළ ඒ පුංචි කාර්යයන් සමුදායක් එකතු වෙලා සාර්ථක මහඟු කාර්යයක් ඉටු කරගන්න ශුද්ධ පවුලතුමාට හැකි වුණා. ඒ නිසා අද දවසේ අපි අදිටන් කරගනිමු. අපේ ජීවිතය තුළ අපිට පැවරෙන සුළු හෝ මහ බැරෑරුම් හෝ වේවා, ඒ වගකීම විශ්වාසවන්තව, අවංකවත්, තව තවත් වගකීම් සහගතවත් ඉටු කරන්නට අපිට අවශ්‍ය ශුද්ධාත්ම මඟ පෙන්වීම ලබා දෙන්නට කියලා.